සුබ දවසක් ඔගොල්ලෝ හැම දෙනෙකුටම. ඉතින් අද මම කතා කරන්නේ ආදරය කරන දෙන්නෙක් ඇයි නිතරම රණ්ඩු වෙන්නේ කියලා. ඊටත් කලින් මම ඔයගලන්ට කියන්නම් මම වෙනදට මේ වැඩසටහන පටිගත කරන තැන නෙවෙයි අද මම මේ වැඩසටහන පටිගත කරන්නේ. ඇත්තටම මම මේ වැඩසටහන පටිගත කරන්නේ සාමාන්‍ය එල්ලි මහන් තැනක ඉඳලා. ඉතින් අපි වැඩි කතා නැතුව අපි යමු ඇයි මේ ඕගොල්ලෝ රණ්ඩු වෙන්නේ? ඇත්තටම මේකට හේතු සාධක ගොඩාක් තියෙනවා. ඒ අතරින් මං අද ඔයාට කිහිපයක් කියන්නම්. පළවෙනිම දේ අපි ආදරය කරන්න පෙළඹෙන්නේ නිසි අවබෝධයකින් නෙවෙයි. අපි එකිනෙකා දුටු පමණින් හරි කාලයක් තිස්සේ අපි පිටින් දකින හැසිරීමකට එයාට කැමති වෙනවා. ඒත් මෙතන තියෙන ගැටලුව මේ ලෝකේ ඕනෑම කාර්යයකට පුහුණුවක් ලබන්න පාසලක් තිබුණට ආදරයට එහෙම තැනක් නැහැ. ඒක අපිට ලැබෙන්නේ අත්දැකීම් වලින්. ඉතින් පුහුණුවක් නැති ඕනම දෙයකදී අපි සෑහෙන අසාර්ථකයි. දැන් අපි බලමු මේ කරුණු කාරණා යම් තාක් දුරකට හරි නිරවුල් කරගන්න. ඉස්සෙල්ලම අපි ආදරය කරන්න පෙළඹෙන්නේ වෙනම දෙමව්පියන්ගේ ලේවලින් හැදුණු වෙනස්ම ගතිගුණ තියෙන සහ වෙනස්ම ඥාන තියෙන විරුද්ධ ගැහැණියකට හෝ පිරිමියෙකුට. ඔයා ගැහැණියක් නම් එයා පිරිමියෙක්. ඔයා පිරිමියෙක් නම් එයා ගැහැණියක්. එතනම ඔයාලා දෙන්න වෙනස් නේද? ගැහැණු පිරිමි සිතුම් පැතුම් සෑහෙන්න වෙනස්. ඔයාලා හිතනවා ඇයි එයා මම හිතන විදිහට හිතන්නේ නැත්තේ කියලා. ඒත් ඔයා ඔයාගේ හදවතින්ම අහන්න ඇයි ඔයාට බැරි එයාගේ විදිහට හිතන්න. ඇත්තටම ඔයාට එහෙම බෑ නේද? එයා ආස සමහර දේවල් වලට ඔයා ආස නැහැ. එයා කරන සමහර වැඩ ඔයාට කරන්න බෑ. ඔයාට පුළුවන් ඔයාගේ විදිහට එයා ගැන හිතන්න. එයා ගැන හිතලා ඔයාට දැනෙන විදිහට එයාට වැරදි පටවන්න. එහෙම නැත්නම් ඔයාට තේරෙන විදිහට සැක කරන්න. ඉතින් හිතන්න එහෙම ඔයාට එයාගේ විදිහට හිතන්න බැරි නම් ඔයා හරි කොහොමද ඔයා හිතන විදිහට හරි එයා හිතන විදිහට හරි සමානුපාතිකව හිතන්නේ? මතක තියාගන්න ඔයාලා කියන්නේ දෙන්නෙක්. මේ ලෝකෙ කිසිම ගැහැණියෙකුට බෑ පිරිමියෙක් හිතන විදිහට 100% හිතන්න. පිරිමියටත් එහෙමයි. එහෙම හිතන්න බැරි නම් තේරුම් ගැනීම කොහෙත්ම කරන්න බෑ. අද තව වෙනකන් මේ ලෝකේ කිසිම ගැහැණියෙක් කිසිම පිරිමියෙක්වත් කිසිම පිරිමියෙක් කිසිම ගැහැණියක්වත් සම්පූර්ණයෙන්ම 100% තේරුම් අරන්නේ. ඉතින් එහෙම එකේ අපිට පුළුවන්ද එයාට දොස් කියන්න එයා අපිව තේරුම් ගන්නේ නැහැ කියලා? කොටින්ම මෙන්සස් වේදනාව, ගර්භණී වේදනාව පිරිමියෙකුට දැනෙන්නේ නැහැ. අපිට දුක හිතෙන තැනක් එයාට දුක හිතෙන්නේ නැහැ. අපිට වැදගත් දේවල් එයාට වැදගත් නැහැ. ගැහණියක් දන්නවා ලිප්ස්ටික් එකක තියෙන අගය. පිරිමියෙක් දන්නවා ස්කුරුප්පු නියනක තියෙන අගය. මේක තමයි මේ ලෝකේ ස්වභාවය. එතනම තමයි බැඳීම. සුමට දෙයක් බැඳිලා පවතින්නේ ගොරෝසු දෙයක් මත. නැත්නම් එතන අල්ල ගැනීමක් නැහැ. ලිස්සලා යනවා. ඉතින් මං ඔයාට කිව්වනේ ගැහණු කෙනෙක් දන්නවා ලිප්ස්ටික් එකක අගය, පිරිමි කෙනෙක් දන්නවා ස්කුරුප්පු නියනක තියෙන අගය. ඉතින් මේ වගේ අවස්ථාවක කොහොමද අපි මේක සමානුපාතිකව තේරුම් ගන්නේ? හිතන්න ඔයාලා දෙන්න කසාද බැඳලා ඉන්න වෙලාවක ඔයාගේ මහත්තයාගේ ස්කුරුප්පු නියනක් වැටිලා තියෙනවා. ඔයාට ඒක වැදගත් නැහැ. හැබැයි ඔයා දැනගන්න ඕන මගේ මහත්තයාට මේක හරි වටිනවා. මම මේක අරන් තියන්න ඕන. ඒ වගේම මහත්තයා දැනගන්න ඕන මට ලිප්ස්ටික් එක වැදගත් නැති වුණාට මගේ නෝනට මේක සෑහෙන්න වටිනවා. අන්න ඒ විදිහට මම මේ කියන්නේ සරල උදාහරණයක්. අපි ඒ විදිහට තමයි අපි ආස කරන දේවල් අනිත් අය වෙනුවෙන් බෙදා හදාගන්නේ. එහෙනම් අපි ආදරය කරන්න කලින් අපි හිතන්න ඕන පිරිමියෙක් කියන්නේ කවුද? ගැහණියක් කියන්නේ කවුද කියන එක. නමුත් අපිට අමතක වෙන්නෙත් ඔන්න ඕකමයි. අපි ආදරය කරන්නේ අපිට වඩා 100%ක්ම වෙනස් කෙනෙකුට නේද කියන එක අපිට අමතක වෙනවා. ඊට පස්සේ අපි එයා වගේ නෙමෙයි කියලා, එහෙම නැත්තම් අපි වගේ නෙමෙයි එයා කියලා අපි රණ්ඩු කරනවා.
අපි ආව වෙනස් කරන්න බලමු. එතන ගැටුම් ඇති වෙලා ඊට පස්සේ එපා වෙනවා. ඔයාලගේ මුලින් තිබුණු ආකර්ෂණය අඩු වෙනවා. ඉතින් අපි අන්තිමට හිතනවා මුලදී හොඳයි දැන් තමයි නරක කියලා. එහෙම දෙයක් නෑ. කාලයත් එක්කත් එයත් එක්ක ඉන්නකොට අපිට එයාගේ අඩුපාඩු පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි අපි ආව වෙනස් කරගන්න බලන්නේ. ඒක නිසා අපි අපේ අදහස් කෙලින් එයත් එක්ක ප්‍රකාශ කරන්න ඕන. එයාට ඒ ගැන වැටහීමක් තියෙන්න ඕනේ. අපි අපේ අදහස් ප්‍රකාශ කරන වෙලාව සහ අවස්ථාව ගැන නිසි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒකට එයාව තේරුම් අරන් ඉන්න ඕනේ. ගැහණියක් තේරුම් ගන්න පිරිමියෙක් දැනගන්න ඕන. ඕක තමයි මේ දවස්වල යන වචනේ. එහෙම තේරුම් ගන්න කාටවත්ම බෑ. කොටින්ම ගැහණියෙකුටත් බෑ පිරිමියෙක් තේරුම් ගන්න. මොකද ඔයාට බෑ එයා වෙන්න. යම් තාක් දුරකට තේරුම් ගත්තම අපි හිතනවා අපි එයා ගැන හොඳටම දන්නවා කියලා. එහෙම දැනගන්න ඔයා ඔයාගේ ශරීර අංග ලක්ෂණ පවා වෙනස් කරගන්න ඕන. කොටින්ම ඔයා එයාම වෙන්න ඕන. එහෙම නැතුව අපිට කවදාවත් තව කෙනෙක් තේරුම් ගන්න බෑ. මේ දේවල් අතර උගත්කම ගොඩක් බලපානවා. අධ්‍යාපනය සමාජය ගැන සහ ආධ්‍යාත්මය අනිවාර්යෙන්ම බලපානවා. O level වත් පාස් නැති කෙනෙක් එක්ක ලොකු උගත්කමක් තියෙන කෙනෙකුට ඉන්න අමාරුයි. ඒකට හේතුව සමහර කරුණු තේරුම් ගන්න ගණිතය, විද්‍යාව, බුද්ධ ධර්මය හෝ වෙනත් ආගමක් සහ අනිකුත් විෂයන් වල දැනුම අත්‍යවශ්‍ය වෙනවා. ඒව අවශ්‍ය වෙන තැන් මම මේ වීඩියෝවෙන් පැහැදිලි කරන්නේ නැහැ. අපිට ඒ නිසයි පාසල් දැනුම් පද්ධතියක් තුල ඒ විෂය නිර්මාණය වෙලා තියෙන්නේ. අනිත් කාරණාව රැකියාවන් වෙනස් වීම. ඒ ගැනත් නිසි අවබෝධයක් තියෙන්න ඕන. හිතන්න ඔයා ලිපිකාරිනියක් නම් අනිත් කෙනා කාර්මිකයෙක් වෙන්න පුළුවන්. මහන්සි වෙන්න තරම වෙනස් වෙන්න පුළුවන්. විවේක ගන්න තරම වෙනස් වෙන්න පුළුවන්. නිවාඩු තියෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඔයා වැඩ ඇරිලා ආවම මහන්සිය අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. එයාටත් එහෙම වෙන්න පුළුවන්. හිතන්න ඔයාට මහන්සිය අඩු නම්, එයාට මහන්සිය වැඩි නම් එයාට ඉක්මන් නිින්දක් අවශ්‍ය වෙනවා. නමුත් මෙතන ගැහණියක් නම් පිරිමියෙක් නම් ඒ తත්වය තවත් වෙනස් වෙනවා. ගැහණියක් කැමති මහන්සි වෙලා ආවම තමන්ගේ දවසේ වෙන හැම දෙයක්ම එයත් එක්ක බෙදා ගන්න. එහෙම කතා කරලා නිදහසේ නිදා ගන්න. හැබැයි පිරිමියෙක් කැමති මහන්සි වෙලා ආවට පස්සේ තමන් ආසම කරන දේවල්, මගහැරිච්ච දේවල් කරලා සින්දුවක් අහලා විනෝදෙන් තමන්ගේ දවස ගත කරලා නිදා ගන්න. එතකොට ගැහණු අය හිතයි මම ආසම එයත් එක්ක ඉන්නනේ. ඇයි එයා ආස නැත්තේ මගෙත් එක්ක ඉන්න? ඔන්න ඔතන තමයි ගැහණු පිරිමි වෙනස. පිරිමියෙක් ගැහණු කෙනෙකුට කොයිතරම් ආස වුණත් මහන්සි වෙලා ආවට පස්සේ ඒගොල්ලෝ මහන්සිය නිවාගන්නේ ගැහණු කෙනෙකුගෙන් නෙවෙයි. ඉතින් ඒ දේවල් අපි තේරුම් ගන්න ඕන. ඉතින් මේ කාරණාවලදී ඔයා විවෘතව කතා කරලා ඒවට වෙලාවක් වෙන් කරගන්න. නමුත් ඒ ගැන කතා කරන්න පුළුවන් තරමේ බුද්ධියක් තියෙන මිනිස්සෙක් වෙන්න ඕන. එයාට ඒ ගැන දැනුමක් නැත්තම් ඔයා ඔය කාරණාව ඕගලන්ට පැහැදිලිව කතා කරන්න බැරි වෙනවා. අන්න එතනදී තමයි අපිට බුද්ධ ධර්මයේ හෝ වෙනත් ආගමක් අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ ඉවසීම. තීන්දුව తీරන ගැනීමට ගණිතය. යම් යම් පරීක්ෂණ වලින් නිගමන වලින් එළඹීමට මේ සියල්ලටම අවශ්‍ය වෙනවා විද්‍යාව. ඒ අතරේ අනිත් කෙනාගේ සෞඛ්‍ය තේරුම් ගැනීමට අපිට අවශ්‍ය වෙනවා සෞඛ්‍ය. මේ විදිහට ජීවත් වෙන විවිධ අවස්ථාවන් වලදී අපි ඉගෙනගත්ත විෂය මාලාවන් වල යම් යම් දේවල් අපිට උපකාරී වෙනවා. අන්න ඒ නිසයි මම කියන්නේ O level අසමත් කෙනෙකුට ගොඩාක් ලොකු බුද්ධියක් තියෙන කෙනෙක් එක්ක ඉන්න අමාරුයි කියලා. නමුත් මේ විෂය මාලාව ඉගෙන ගත්තේ නැති එහෙම කෙනෙකුට බැරිද ආදරය කරන්න? නැහැ පුළුවන්. ඒකයි මම මුලදිම ඔයාට කිව්වේ ආධ්‍යාත්මය පිරලා තියෙන මිනිස්සෙක් නම් එයාට ඉගෙනීම අවශ්‍ය වෙන්නේ නැහැ. එයාට පුළුවන් ඔය හැම කෙනාටම වඩා හොඳට අනිත් කෙනාව තේරුම් ගන්න. අන්න ඒකයි මම කියන්නේ ආදරය කරන්න පටන් ගන්න කලින් බැඳීම් ගැන. පිරිමියා කියන්නේ කවුද? ගැහණිය කියන්නේ කවුද? සහ මේ පරිසරය ගැන නිසි අවබෝධයක් තිබිය යුතුයි. අනිත් කාරණාව Tamanගේ අම්මා තාත්තා වගේ නම් පිරිමියෙක් හෝ ගැහණියක් කවදාවත් හොයන්න එපා. මොකද එයාලා තවත් අම්මා කෙනෙකුගේ හරි තාත්තා කෙනෙකුගේ හරි දරුවෙක්. ඔයාලා හිතයි
අපේ අම්මලා තාත්තලා නම් මේ විදිහට මීට කලින් රණ්ඩු වෙලා නැහැ නේද කියලා. නමුත් ඒගොල්ලෝ අතරේ ආදරය කරන කාලේ හරි අපිව ලැබෙන්න කලින් හරි එයාලා රණ්ඩු වෙලා තියෙනවා. හැබැයි ඒ රණ්ඩු වෙච්ච කරුණු කාරණා නම් ගොඩාක් අද කාලට වඩා වෙනස්. අද කාලේ තියෙන්නේ ලාස්ට් සීන් ප්‍රශ්න, හાર્ට් හෝ ලයික් රියැක්ෂන් ප්‍රශ්න, එක්ක TikTok එකේ තමන් කරන කියන දේවල් වල ප්‍රශ්න, නැත්තම් ස්ටේටස් ප්‍රශ්න. මේ වගේ එකී නොකී අලුත් ප්‍රශ්න සමාජයට ඇවිත් තියෙනවා. ඒ වගේම ඉස්සරත් ඒ දේවල් තිබුණා. ඒ ප්‍රශ්න මීට වඩා වෙනස් විදිහට තමයි ඒ කාලේ තිබුණේ. හැබැයි ඒ කාලෙදී ඒවා ඒ කාලෙට ගැලපෙන විදිහට ලොකු ප්‍රශ්න. නමුත් අපි ලොකු වෙනකොට සහ අපිව ලැබෙනකොට එයාලා ඒ දේවල් කාලයත් එක්ක අත්දැකීම් එක්ක තේරුම් අරන් නිසා ඒගොල්ලෝ ඒ විදිහට රණ්ඩු වෙනවා අපිට පේන්නේ නැහැ. නමුත් අපේ ඇස් දෙකටත් පේන්න සමහර දෙමෝපියෝ රණ්ඩු කරනවා. ඇත්තටම ඒකට හේතුව ඒ දේවල් තේරුම් ගැනීමට නිසි අධ්‍යාපනයක් නොලැබීම. එහෙම නැත්නම් අර මම කිව්වා වගේ බුද්ධ ආගම හෝ Tamanගේ ආගමක් හරියට තේරුම් නොගැනීම. අපි ආදරය කරන්න ඕන ඒ පුද්ගලයාට මිසක් ඒ පුද්ගලයාගෙන් අපිට ලැබෙන දේවල් වලට නෙමෙයි. මොකද අපි ආසම දේවල් ඒ පුද්ගලයාගෙන් අපිට ලැබෙන්නේ අපි හිතන තරමටත් වඩා අඩුවෙන් වෙන්න පුළුවන්. හේතුව අපි එයා හා සමාන කෙනෙක් නොවන නිසා. එයාටත් අපෙන් මේ දේවල් හරියට ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයා නිතරම කතා කරන්න ආස කෙනෙක් නම්, එයා නිතරම කතා කරන්න ආස නැති කෙනෙක් නම්, ඒ කියන්නේ එයා ආස නැති දෙයක් නේද අපි දෙන්නේ. හැබැයි අපි හිතනවා අනේ එයා අපිත් එක්ක හරියට කතා කරන්නේ නැහනේ. මං කොච්චර කතා කරත් එයා මගෙත් එක්ක කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා ආසදේ. හැබැයි එයා ආසදේ අඩුවෙන් කතා කරන එක. එහෙම තමයි සමහර මිනිස්සු. හැම වෙලේම කෙනෙක් අපිව මගාරින්නේ තවත් කෙනෙක් ලැබුණු නිසාම නෙමෙයි. එයා ආස දේවල් අපෙන් නොලැබී යද්දී. ආදරය කියන හැඟීමේදී ජය පරාජය කොහොමත් ලැබෙනවා. ඒක වෙනම කතාවක්. ආදරයේදී විරහව විඳින්න වෙනවා. ඒක තවත් කතාවක්. මම අද ඒ ගැන නෙමෙයි කතා කරන්නේ. ආදරය කරන අය රණ්ඩු වෙන්නේ ඇයි කියන එක. නමුත් අපි අතර අඩදබර ඇති වෙන්නේ අපි කැමති විදිහට අනිත් කෙනා නැති නිසා. අපි අකමැති දේවල් ඒ කෙනා කරන නිසා. ඒකට හේතුව ඔයා ගැහණියක් නම් එයා පිරිමියෙක් වෙන නිසා. ඉතින් ඔයා පිරිමියෙකුට ආදරය කරනවා නම් ඒ පිරිමියාගේ ඒ තියෙන ගතිගුණවලට ඔයා ආස වෙන්න ඕන. හැබැයි උඩින් පේන දෙයට වඩා පිරිමියෙක් කියන ගැඹුරු අර්ථය තියෙන ගතිගුණවලට කැමති නම් ආදරය කරන්න. එයාව දරා ගන්න පුළුවන් නම් ආදරය කරන්න. මොකද ඔයා හැප්පෙන්න යන්නේ හොලවන්නවත් බැරි ගැහුවත් දැනෙන්නේ නැති මහා පර්වතයක් එක්ක. ඊට පස්සේ කියන්න එපා එයාට මාව දැනෙන්නේ නැහැ. එයාට පොඩි අනුකම්පාවක්වත් නැහැ. එයා කිසි දෙයක් තේරෙන්නේ නැහැ කියලා. මතක තියාගන්න කළු ගලේ ඔළුව ගහගත්තම තුවාල වෙන්නේ අපිට. මේ දේවල් වලට ලෑස්ති නම් විතරක් ආදරය කරන්න පටන් ගන්න. කළු ගලක් වුණත් හරි ලස්සනට හසුරවනකොට කළු ගලක් උඩ ඔයාට ලස්සනට ඇවිදගෙන යන්න පුළුවන්. ඔයා තේරුම් ගන්න ඕනේ කළු ගලේ ඔළුව ගහගන්න නෙමෙයි තියෙන්නේ ඇවිදන් යන්න කියන එක. ඔයා පිරිමියෙක් නම් අනිවාර්යෙන්ම ඔයා ගැහණියෙකුට ආදරය කරන්න කලින් ගැහණිය කියන්නේ කවුද කියන එක අධ්‍යයනය කරලා ඉන්න. ඒ ගතිගුණවලට ඔයා කැමති නම් විතරක් ඔයා ආදරය කරන්න. එයාගේ හැසිරීම් දරා ගන්න පුළුවන් නම් විතරක් ඔයා ආදරය කරන්න. මොකද ඔයා ආදරය කරන්නේ සියුම් පෙති තියෙන රෝස මලකට. මොකද අන්තිමට කියන්න එපා එයාට මාව තේරුම් ගන්න බෑ. එයාට පොඩ්ඩක්වත් ඉවසන්න බෑ. එයාගේ හිත ශක්තිමත් නැහැ කියලා. එයා හැම දෙයකම අඬනවා කියලා. කියවනවා කියලා. මතක තියාගන්න රෝසමල් සීනිදුයි සිව්මැලි. මලක් කියන්නේම සීනිදු සිව්මැලි දෙයක් කියන එක ඔයා දැනගත්තම කවදාවත් ඒ මලේ පෙති එකින් එකට ගලවන එකක් නෑ. ඒ වගේම ඒකට රිද්දන එකකුත් නෑ. මොකද මලක් කියන්නේ මැලවුණාට පස්සේ ආයෙමත් පිපෙන දෙයක් නෙමෙයි. දරා ගන්න අමාරුම තැනකදී විවෘතව කතා කරලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. ඒ දේවල් ප්‍රකාශ කරන්න පුළුවන් පිරිමියෙක් හෝ ගැහණියක් ඔයා මුලින්ම හොයාගන්න. ඔයාලා පිරිමි ගැන සහ ගැහණු ගැන ගතිගුණ ගැන හොඳින් හොයලා බලන්න. එයාලා ගැන ලියවුණු පොත්පත් කියවන්න. ඒ ගැන අන්තර්ජාලයේ ඕන තරම් තව තියෙනවා.
නිතරම Tamanගේ ගෙදර ඉන්න සහෝදරයව සහෝදරියව අධ්‍යයනය කරන්න. එයාලගේ උඩින් පේන දේට වඩා ඒගොල්ලන්ගේ ගැඹුරු ඇතුළාන්තය හොඳින් වටහා ගන්න. ගොඩාක් වෙලාවට අපිට යහළු යෙහෙලියන්ව සහෝදර සහෝදරියන් දිහා බලලා අපිට අපි ආදරය කරන කෙනාව තේරුම් ගන්න අමාරුයි. නමුත් අපිට යම් තාක් දුරකට ගැහැණිය පිරිමිය කියන්නේ කවුද කියන එකට පොඩි උදව්වක් හරි අපිට ගන්න පුළුවන්. කොයි වෙලාවකවත් ඔයාට ඔයා වෙලා එයා ඉස්සරහා ඉන්න අමාරුයි. පුළුවන් නම් ඔයා එයා වෙන්න බලන්න. එතකොට එයා ඉස්සරහා ඉන්න හරිම ලේසි. ඒත් අපි ගොඩක් වෙලාවට හොයන්නේ තව කෙනෙක් ළඟ අපිට අපි වෙන්න පුළුවන් තැනක්. අපිට අපි වෙන්න පුළුවන්. එහෙම බැරි නෑ. හැබැයි ඒකට දෙපැත්තෙන්ම එකිනෙකා හරියට තේරුම් ගන්න ඕන. එහෙම වුණාම ඔයාට ඔයා වෙන්නත් එයාට එයා වෙන්නත් පුළුවන්. හැබැයි ඒකට අවුරුදු 4කට වැඩි කාලයක් ගත වෙනවා. සමහර වෙලාවට ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්. අවුරුද්දක් දෙකක් ඇතුළත අපිට කෙනෙක්ව තේරුම් ගන්න කොහෙත්ම අමාරුයි. මම මේ මොන දේ කිව්වත් අවසානයේ ඔයාලා ඔළුවේ තියාගන්න ඕන ඕගොල්ලෝ ආදරය කරන්නේ ඕගොල්ලෝ වගේම කෙනෙකුට නෙවෙයි. ඔයාට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙකුට. ඉතින් රණ්ඩු ඇති වෙන එක සාමාන්‍යයි. එයාව දාලා වෙන කෙනෙක් ගාවට ගියත් ඒ රණ්ඩු ඒ විදිහටම ඇති වෙයි මේ දේ තේරුම් නොගත්තොත්. හැබැයි ඊට වඩා වෙනස් ස්වරූපයකින් ඒ ප්‍රශ්න ඒ විදිහටමයි. මේකෙදි එක්කෙනෙක් විතරක් මේ කාර්ය කරාට වැඩක් නෑ. දෙන්නම එක හා සමානව මේ කාර්ය කරන්න ඕන. ඒකට මේ වීඩියෝ එක ඔයා ආදරය කරන කෙනාට පෙන්වන්න. දවසකට විනාඩි 10ක් කැප කරලා පිරිමියෙක් කියන්නේ කවුද? ගැහැණියෙක් කියන්නේ කවුද කියන එක ඉගෙන ගන්න. පොත්පත් ආශ්‍රයෙන් ඉගෙන ගන්න. ඔයා ආදරය කරන කෙනාව තේරුම් ගන්නවට වැඩිය ඔයා ආදරය කරන කෙනාගේ පාර්ශවය තේරුම් අරගෙන ඒ කියන්නේ යා ගැහැණියක්ද පිරිමියක්ද කියලා දැනගෙන එන්නේ පිරිමි කියන්නේ කවුද ගැහැණු කියන්නේ කවුද කියන එක තේරුම් අරගන්න. දවසකට විනාඩි 10ක් කැප කරන්න. පිරිමි වර්ග ඉන්නවා. ගැහැණු වර්ග ඉන්නවා. ඒ වර්ග ගැන ඉගෙන ගන්න. මොකද හැම පිරිමියම එක වගේ නෙවෙයි. හැම ගැහැණියමත් එක වගේ නෙමෙයි. නමුත් මේගොල්ලෝ බෙදුණු විවිධ කාණ්ඩ තියෙනවා. අන්නේ කාණ්ඩ ගැන ඊට පස්සේ ඉගෙන ගන්න. ඒ කාණ්ඩ ගැන දැනුමක් නැත්තම් පාලින් කමෙන්ට් කරන්න. මං ඒවා ඔයාලට වෙනම කියලා දෙන්නම්. දැක්ක ගමන් මම ඔයාට ආදරේ කියලා ආදරේ කරන්න පටන් ගන්නවට වැඩිය මිනිස්සු ගැන ඉගෙන ගන්න. මිනිස්සුම තේරුම් ගන්න බලන්න. ඉතින් එයාලා ආස මොනවටද? එයාලා කරන්න ආස මොනවද කියලා දැනගෙන දෙන්නම එක හා සමානව තේරුම් අරන් ඒ දේවල් බෙදා හදාගෙන අඩුපාඩු ගලපගෙන ජීවත් වෙන්න බලන්න. මතක තියාගන්න මම කැමති දේවල් වලට තමයි එයා කැමති. එයා කැමති දේවල් වලටයි මම කැමති කියන එක නෙමෙයි ගැලපීම. එයා ආස දේවල් දැනගන්න එකත් නෙමෙයි ගැලපීම කියන්නේ. ගැලපීම කියන්නෙම ගැහැණිය කවුද පිරිමියා කවුද කියන එක අඳුරා ගැනීම. එතනදී අවශ්‍ය වන්නේ ඔය කැමති අකමැති කියන භෞතික දේවල්වත් පාටවත් ආහාර පානවත් නෙවෙයි. තේරුම් ගැනීමට අවශ්‍ය වන්නේ එයාගේ තැනට ඔයා ගිහින් එයාගේ මට්ටමින් ඔයා හිතන්න පුරුදු වෙන එක. ඉතින් මේ දේ තවත් තේරුම් අරගෙන කාත් එක්කවත් රණ්ඩු නොවි ලස්සනට ආදරය කරන්න. හැමෝටම තෙරුවන් සරණයි.